ආයුෂ බොහෝ වේවා. අද දවසේදීත් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. අද දවසේදී ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ ටිකක් දරුණු රෝගී තත්ත්වයක් ලෙස සලකන ඩෙංගු රෝගී තත්ත්වයේ අවස්ථාවක් ගැන. අපි දන්නවනේ ඩෙංගු හැදුනහම පේට්ලට් අඩු වෙනවා කියලා අහලා තියෙනවනේ. සාමාන්‍ය බොහෝ දුරට අත්දැකීමිනුත් ඇති. රුධිර පට්ටිකා අඩුවීම, ශරීරයේ රුධිර පට්ටිකා අඩුවීම සහ ඒකට ප්‍රත්‍යක්ෂ අපේ සිංහල වෛද්‍ය ප්‍රතිකාරයක් ගැන තමයි අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ රුධිර පට්ටිකා නැවත වැඩි කරගන්න පුළුවන්, ඉතා වේගයෙන් සාර්ථකව වැඩි කරගන්න පුළුවන් දේශීය ඖෂධයක්, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ගැන අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන. මේක බොහෝ දෙනෙක් සමහර අය දන්නවා. නමුත් මේක නිවැරදිව මොන ආකාරයටද කරගන්නේ කියලා. ඒ කියන්නේ මේ රුධිර පට්ටිකා අඩු වුනහම, පේට්ලට් අඩු වුනහම අපි දන්නවා බොහෝ දුරට දෙනවනේ අර කොස් ගහේ පනාමල් වලින් ප්‍රතිකාර කරලා, පනාමල් තම්බල වතුර. මෙන්න මේක නිවැරදි ආකාරයට කොහොමද කරගන්නේ, මොන ආකාරයටද මේක ලබා දෙන්නේ කියන එක ගැන තමයි අද දවසේදී ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ රෝගී තත්ත්වයත් එක්ක මේක හරියට දැනගෙන ක්‍රමවත් ලෙස දෙන්න. ඒ නිසා තමයි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. එහෙමනම් ආරාධනා කරනවා, මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. අපි බලමුකෝ ඩෙංගු රෝගය නිසා ඇයි මේ පේට්ලට් කවුන්ට් එක අඩු වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ ඩෙංගු රෝගී තත්ත්වය, ඩෙංගු වෛරස් එක ශරීරගත වුනහම මේ වෛරස් එකේ බලපෑම ඇට මිදුළු වලට යනවා. කියන්නේ ඇට මිදුළු වලට වෛරස් එකේ බලපෑම යන නිසා තමයි ඇට මිදුළු වලින් තමයි පේට්ලට් නිෂ්පාදනය කරන්නේ, කියන්නේ රුධිර පට්ටිකා නිෂ්පාදනය කරන්නේ. එතකොට මෙන්න මේ රුධිර පට්ටිකා නිෂ්පාදනය කිරීමේ වේගය යම් ප්‍රමාණයකට අඩාල වෙන්න පුළුවන් වෛරස් එකේ බලපෑම නිසා. ඒ හේතුව නිසාත් පේට්ලට් කවුන්ට් එක, එහෙම නැත්නම් පට්ටිකා ප්‍රමාණය අඩුවීමක් වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක් තමයි. තවත් හේතු ගණනාවක් තියෙනවා. ඉන් අපි කීපයක් බලමු. විශේෂ ප්‍රධාන වශයෙන්ම වැදගත් වන තවත් හේතුවක් තමයි ඩෙංගු වෛරස් එක. ඒ කියන්නේ ඩෙංගු මේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ, ඩෙංගු වෛරස් එක ශරීරයට ඇතුල් වුණාට පස්සේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එහෙම නැත්නම් අපි සිංහල විදියට හඳුන්වනවා ශරීර ආරක්ෂණ පද්ධතිය, ආරක්ෂණ ධාතු ඒකකය. මේ ශරීර ආරක්ෂණ පද්ධතිය විසින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරන මේ වෛරස් එක විනාශ කරන්න. එතකොට මෙන්න මේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා වෛරස් එක විනාශ කරනකොට මේ ශරීරයට ඇතුළු වුණු ඩෙංගු වෛරස් එක මේ රුධිර පට්ටිකා සමග සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ රුධිර පට්ටිකාත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙනකොට අර නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිදේහ මගින්, ඒ කියන්නේ ඇන්ටිබොඩි මගින් මොකද කරන්නේ? අර වෛරස් එක විනාශ කරනවත් එක්කම වැරදීමකින් වගේ අර රුධිර පට්ටිකාත් විනාශ වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක් තමයි රුධිර පට්ටිකා අඩු වෙන්න. ඊළඟ කාරණාව හැටියට අපිට ගන්න පුළුවන්, දැන් මේ ඩෙංගු වෛරස් එක ශරීරගත වුණාම ඒ වෛරස් එක මගින් රුධිර වාහිනී වල බිත්ති වලට හානි පමුණවනවා. ඒකට රුධිර වාහිනී වල බිත්ති හානියටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අර රුධිර පට්ටිකායේ හානි වූ තැන් වල තැම්පත් වීමක් වෙන්න පුළුවන්. අන්න ඒ තැම්පත් වීම නිසා රුධිර පට්ටිකාවල යම් අඩුවක් පෙන්වන්න පුළුවන්. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ඩෙංගු කියන්නේ ක්‍රිමි ආසාදනයක්. ක්‍රිමි කියලා කියන්නේ ඇහැට නොපෙනෙන පණු. එතකොට මේක බටහිර විදියට ගන්න පුළුවන් වෛරස් එකක්, බැක්ටීරියාවක්, දිලීරියක්, ඒ ආදී වශයෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඩෙංගු කියන ක්‍රිමි වර්ගයට, ඒ කියන්නේ ඩෙංගු වෛරස් එකට හැකියාව තියෙනවා ඍජුවම ශරීරයේ තියෙන රුධිර පට්ටිකා විනාශ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ඩෙංගු වෛරස් එක විසින් ඍජුවම රුධිර පට්ටිකා විනාශ කිරීමක් වෙන්නත් පුළුවන්. ඒ හේතු කොටගෙනත් ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහළ යන්න පුළුවන්. එතකොට මෙන්න මේ මොනියම් හෝ හේතුවකින් හෝ මේ හේතු කීපයක් නිසා මේ රුධිර පට්ටිකා පහළ යෑම ඊටමත් අහිතකර ස්වභාවයක්, ඊටමත් අවදානම් සහගත ස්වභාවයක්. මේ ආකාරයට පහළ ගිය රුධිර පට්ටිකාව වේගයෙන් ඉහළ යවන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේ කොස් ගහේ හැදෙන පනාමල්.
විශේෂයෙන් මෙතන වර්ක ගස් වල නම් වඩා හොඳයි. නමුත් හොයාගන්න පුළුවන් ආකාරයට වර්ක ගස් වැල ගස් කියලා ભેදයක් නැහැ. අපේ පුළුවන් ආකාරයට හොයාගෙන දෙන්න ඉහළ ගුණයක් තියෙනවා. නමුත් අර වර්ක ගස් වල විශේෂ ගුණයක් තියෙනවා වර්ක ගහේ පනාමල් වල. ඉතින් මෙන්න මේ ආකාරයට පහළ ගිය රුධිර පට්ටිකා වේගයෙන් ඉහළ යවන්න පුළුවන් නිසා මෙන්න මේ පනාමල් වල තියෙන ගුණය මොකක්ද කියලා, ගුණය කොහොමද කියලා අපි ඒ ගැන චුට්ටක් දැනගෙනම යමු. මේ පනාමල් වලින් ප්‍රතිකාරය සකස් කරගන්න ආකාරය කියලා දෙන්න. ශරීර ආරක්ෂක පද්ධතිය. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ශක්තිමත් කිරීමේ හැකියාව මේ පනාමල් තැඹූ වතුර වලට තියෙනවා. ඒ වගේම පනාමල් වල විශේෂ වූ ගුණාංග රාශියක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ මේ ඩෙන්ගු රෝගය හේතු කොටගෙන රුධිර පට්ටිකා අඩුවීමනේ. එතකොට මෙන්න මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව රැක ගැනීම සහ ශක්තිමත් කිරීමේ හැකියාව මේ පනාමල් තැඹූ වතුර වලට තියෙනවා. ඒ වගේම තමයි මේ ඖෂධයට හැකියාව තියෙනවා ඍජුවම මැදිහත් වෙලා ශරීරයට ඇතුළු වී තිබෙන ඒ ක්‍රිමි තත්ත්වය කියන්නේ ඩෙන්ගු වෛරස් එක විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් මේ ඖෂධයට තියෙනවා. ඒ වගේම විශේෂ හැකියාවක් ලෙස මේ ඖෂධයට තියෙන අපිට සඳහන් කරන්න පුළුවන් හීන වූ දුර්වල වූ රක්ත ධාතුව නැවත බලගැන්වීමේ ප්‍රබලතම හැකියාවක් මෙන්න මේ ඖෂධයට. එහෙම නැත්නම් මේ පනාමල් තම්බාගත් වතුර වලට තියෙන වග සිංහල වෛද්‍ය විද්‍යාවේදී සිංහල වෙදකමේ ඒ වගේම හෙළ වෙදකමේ සඳහන් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ පනාමල් කිව්වට ඇත්තටම දන්නේ නැහැ මොකක්ද පනාමල් කියන්නේ කියලා. අපි චුට්ටක් මෙන්න මේ පනාමල් ගැන දැනගෙන ඉමු. මොකක්ද හරියට මේ පනාමල් කියන්නේ? මේක ගන්න පුළුවන් මොන වගේ ආකාරයටද, මොන වගේ තත්වයක් උඩද, මොන විදියටද ගන්න සුදුසු වෙන්නේ කියලා අපි චුට්ටක් මෙන්න මේ ගැන දැනගෙන බලමුකෝ. මේ තියෙන්නේ පනාමල. මෙන්න මේ පනාමල් කීපයක් තියෙනවා. මේක මීට වැඩිය පොඩ්ඩක් ලොකු වුණත් ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි පනාමල කියලා හඳුන්වන්නේ මේක තමයි. මෙන්න මේ මෙතන බලන්න මේ පියලි ගැලවිලා ඉවත් වෙලා මේ ගැලවිලි ඉවත් වෙලා මෙන්න මේක යම් ප්‍රමාණයකට ලොකු වෙනවා. මේක තමයි නිවැරදි පනාමල කියලා හඳුන්වන්නේ අපේ සිංහල වෙදකමේදී. ඖෂධ සඳහා ගන්නෙත් මෙන්න මේකේ ඖෂධ ගුණය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ තියෙන ටිකක් ලොකු වෙච්ච එකක්. මේ පනාමල නෙමෙයි මේක මේ පොඩි කුඩා අර පොලොස් ගෙඩියක් හැදීගෙන යන මට්ටමට ලොකු වෙච්ච එකක්. ඉතින් මේ ප්‍රමාණයක් ගැටලුවක් නැහැ. අපි මේ කියන ඖෂධය සකස් කරගන්න. නමුත් සුදුසුම වන්නේ අර මා කලින් පෙන්නූ පනාමල. මේ තියෙන්නේ පනාමලක් තව. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ මේ නිවැරදිම පනාමල මේක. මේ පනාමල් ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ගැලවිලා වැටිච්ච නම් ගන්න යන්න එපා. මේ හොඳ ජීවී මට්ටමේ තියෙන පනාමල. මෙන්න මේක කඩලා ගන්න ඕන. ගහේ තියෙනකොටම කඩා ගැනීම තමයි කළ යුතු වන්නේ. බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි මේවා බිම වැටිච්ච ගන්නවා. මේ ගැලවිලා වැටුනහම අර ගන්නවා. ඒක නම් කරන්න යන්න එපා. මෙන්න මේ ආකාරයට ජීවී මට්ටමේම තියෙන එක ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. මොකද ඒක තමයි ඖෂධීය වශයෙන් අපේ සිංහල වෙදකමේ සඳහන් වෙලා තියෙන විශේෂිතම උදයක් තමයි ඒ ආකාරයට ගහෙන් කඩාගත්ත පනාමල් කීපයක් හොඳින් සෝදන්න. හොඳින් සෝදලා ඉවර වෙලා අර ඒ කියන කිරි ගතිය නැති වෙන්න ටික වෙලාවක් තබල තමයි සෝදලා ගන්න ඕන. ඒ වගේ මේකේ මුල් චුට්ට අර මුල නැට්ට තමක තියෙන චුට්ට කපා ඉවත් කරන්න. ඉවත් කරලා මේක නැවත හොඳින් සෝදලා මේක වතුරට මේක කුඩා කෑලි වලට කපා ගන්න. නැවත හොඳින් සෝදලා කුඩාම කෑලි වලට කපා ගන්න. කපාගෙන ඉවර වෙලා හොඳින් තඹ ගන්න. වතුර ටිකක් වැඩිපුර දාලා මුට්ටියකට දාලා හොඳින් තඹ ගන්න. මොකද මේක තැම්බෙන්න ගොඩක් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ වතුර වැඩිපුර දාලා හොඳින් තැම්බෙනකොට මේ වතුර යම් ප්‍රමාණයකට අඩු වෙනවා. හොඳට වතුර හිඳෙන්න අරින්න. වැඩිපුර වතුර දාලා වතුර ටිකක් හිඳෙන්න අරින්න. අන්නේ හිඳුණු වතුර ටික පෙරලා අරගෙන ඒක බොහොම පොඩි ප්‍රමාණයක කියන්නේ හැන්දෙන් චුට්ට රෝගියාට ලබා දෙන්න. මේ වන විට බොහෝ අවස්ථාවලදී රෝගියා රෝහල්ගත වෙලා ඉන්න පුළුවන්. මෙතෙන්දි වැදගත්ම දේ තමයි රෝහලේ ප්‍රතිකාර කරන වෛද්‍යවරු දැනුවත් කරලා මේ ඖෂධය ලබා දෙනවා නම් වඩා හොඳයි. මොකද දැනට අපේ රට තුල මේ ඖෂධය ලබා දුන්නාම රුධිර පට්ටිකා ඉහළ යනවා කියන එක වෛද්‍යවරු පවා දන්න දෙයක්. ඒ නිසා ඒ වෛද්‍යවරු දැනුවත් කරලා ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ලබා දෙනවා නම් වඩාත්ම යෝග්‍ය වෙනවා. මේ ඖෂධය ලබා දීමෙන් පැහැදිලිවම ඔබට දැක ගන්න පුළුවන් වෙනවා රෝගියාගේ රුධිර පට්ටිකා මට්ටම ඉතා වේගයෙන් ඉහළ යනවා. මම හිතන්නේ දවස් 2-3ක් වගේ කාලයක් ලබා දෙන්න සිද්ධ වේවි.
නැවත යථා තත්ත්වයට රුධිර පට්ටිකා පත් වෙන්න නම් නමුත් මුල් දවසේ පළවෙනි අවස්ථාවේ දුවලා දුන්නට පස්සේ නැවත පරීක්ෂා කරනකොට පැහැදිලිවම දැක ගැනීමේ හැකියාව තියෙනවා රුධිර පට්ටිකා ඉහළ යන්න. ඉතින් මෙන්න මේ වටිනා කියන ඖෂධයක් තමයි ඔබට මා කියලා දුන්නේ නිවැරදි ලෙස සකස් කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. ඔබ සැමට නිරෝගී සම්පත උදා වේවා. තෙරුවන් සරණයි.